ඔව් ඒ වගේම තමයි දැන් මේ ජනාධිපතිවරයා ජනාධිපති ධූරයට එනකොට පොරොන්දුවක් දුන්නා උපාධිධාරීන්ට රැකියා විරහිත උපාධිධාරී 35000කට රැකියා ලබා දෙනවා කියන කාරණාව. එතකොට එතනදී මේ රැකියා විරහිත උපාධිධාරීන් සහ ඒ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය වර්තමාන ජනාධිපතිවරයා එදා ජනාධිපති අපේක්ෂකෙක් වෙලා ඉන්නකොට පැලවත් ඔහුගේ මූලස්ථානට ගිහිල්ලා සාකච්ඡා කළා. ඔහු විසින් ලබා දුන් පොරොන්දුවකට අනුව විශේෂයෙන්ම ඔහු ජනාධිපති කරන්නේ මේ පෞල් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් වැඩ කටයුතු කරා. ඒතකොට ඒගොල්ලෝ රැකියා විරහිත උපාධිධාරීන් හැටියට ඉඳලා රැකියා බලාපොරොත්තුවෙන් මේ ජනාධිපතිවරයා වෙනුවෙන් වැඩ කටයුතු කරා. ජනාධිපතිවරයා බිහි වුණාට පස්සේ නැවත මහමැතිවරණයේදී මේ 159ක් മന്ത്രിවරු පාර්ලිමේන්තුවට තේරීපත් වෙන්න විශේෂයෙන්ම උපාධිධාරීන් ගෙන් පාර්ලිමේන්තුව පුරවම කියද්දි මේ උපාධිධාරීන් ගිහිල්ලා ඒ ආණ්ඩුවට තවත් හයිය ශක්තියක් දුන්නා. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? පළවෙනි අයවැය එනකොටම මේ උපාධිධාරීන්ගේ රැකියා සීනිය බොඳ කරලා දුන්න පොරොන්දු කටවචනයට සීමා කරලා දුන්න පොරොන්දු අලියමුළු කෙලපිනක් වගේ එළියට දාලා දැන් ඇස්කම් වහගෙන ඉන්න තත්ත්වයකට මේ පාලකයෝ පත් වෙලා තියෙනවා. ඒතර එහෙම තැනක මේ රැකියා විරහිත උපාධිධාරීන් දැන් මේ සටන නැවත කරන්න වෙලා. අපි විශ්වාස කරනවා මේ රැකියා විරහිත උපාධිධාරීන් දැන් ඉන්න ඕනේ රැකියා අපේක්ෂිත උපාධිධාරීන් හැටියට. ඇයි? ජනාධිපතිවරයා පොරොන්දුවක් දුන්නා නම් ඔවුන් තවදුරටත් රැකියා විරහිත උපාධිධාරීන් නෙවෙයි රැකියා අපේක්ෂිත උපාධිධාරීන් බවට පත් විය යුතුයි. එහෙනම් දැන් ඔවුන්ගේ රැකියා අපේක්ෂාත්වය ඉදිරියට ගමන් කරනවා. ඉතින් එහෙම තැනක දැන් ආණ්ඩුව කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගත්තා කියලා අපිට ආරංචි වෙනවා රැකියා 30000ක් දෙන්න. හැබැයි ඒක ඇතුලේ සටහන් වෙන්නේ නැහැ මේ රැකියා විරහිත උපාධිධාරීන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දුන්න පොරොන්දුවට අදාළව ඒ රැකියා විරහිත උපාධිධාරීන්ට මේ රැකියාව ලැබෙනවාද කියන කාරණාව. ඒ වගේම තමයි මේ රැකියා විරහිත උපාධිධාරීන් සම්බන්ධයෙන් ඔවුන්ටම අනන්‍ය වෙච්ච ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඔවුන්ටම අනන්‍ය වෙච්ච වැඩපිළිවෙලක් ඇතුලේ තමයි මේ රැකියා විරහිත උපාධිධාරීන්ව රැකියාව වලට ගන්න අවශ්‍ය වෙන්නේ. මොකද ඔවුන් උපාධියක් කරලා ලොකු කාලයක් ගිහිල්ලා ලොකු ප්‍රශ්න ගණනාවක් තියෙනවා. එතකොට අපි කියන්නේ මේ ප්‍රශ්න මත රටේ තියෙන අනිත් ප්‍රශ්න නොසලකා හරින්න කියලා. හැබැයි මේ රැකියා විරහිත උපාධිධාරීන් කියන ඒ රැකියාව දැන් බලාපොරොත්තුෙන් ඉන්න උපාධිධාරීන්ගේ සුවිශේෂ තත්ත්වයන් තේරුම් අරගෙන ඒ වෙනුවෙන් ඔබ දුන්න පොරොන්දු ආකාරයට මේ රැකියාව ලබා දීම අර සමස්ත රැකියාව 30000ක් දෙනවයි කියන වචනයෙන් වහන්න ලෑස්ති වෙන්න එපා. සෙල්ලම් බොරු වැඩ කරලා ඒක වහන්න ලෑස්ති වෙන්න එපා කියන කාරණාව අපි ආණ්ඩුවට කියන්න කැමතියි. ඒ නිසා පැහැදිලිම දෙවන පරපුර මේ උපාධිධාරීන්ගෙන් රටට ප්‍රයෝජනයක් ගත යුතුයි වැඩක් ගත යුතුයි කියන තැන ඉන්නවා. ඒක එකපාර ඔක්කොම ප්‍රශ්නේ විසඳන්න කියලා අපි බල කරන්නේ නැහැ ආණ්ඩුවට. හැබැයි ආණ්ඩුවට කියනවා ඔබ පොරොන්දු වුණා නම් ඔබ ගණන් හදලා පෙන්නුවා නම් මෙන්න මේ විදිහට අපිට කරන්න පුළුවන් කියලා අපි අහනවා. දැන් එහෙනම් මොකද තියෙන දැන් බාධාව? දුන්න පොරොන්දුව ඉෂ්ට කරන්න ජනාධිපතිතුමනි. නැත්තම් ඒක ඔබතුමාගේ නමට එච්චර හොඳ නැහැ. ඔබතුමාගේ නම කෙසේ වෙතත් ඉතිහාසයේ කියූප වචනයට සාක්ෂි දරපු මරණය තෝරාගත්ත දේශපාලන ව්‍යාපාරයකට ඒක එච්චරම හරි නැහැ.